එක රටක රජකුමාරයෙක් ඉපදුනා. ඒ රජකුමාරයා සුදුසු කාලෙදී ශිල්ප ඉගෙන ගන්න තක්සලාවට ගියා. ගුරුවරයා ඔහුට කඩු දුනු ශිල්ප ඉගැන්නුවා. ඔහු හොඳින් ඉගෙනගත් නිසා ගුරුවරයා ඔහුට ආයුධ 5ක් දී ආශිර්වාද කළා. ආයුධ 5ක් දිනාගත්ත නිසා ඔහුට පංචායුධ කුමාරයා යයි නම් බැඳුණා. සියලු දේ මනාව ඉගෙනගත් කුමාරයා අවසානයේ ගෙදර යන්න පිටත් වුණා. කුමාරයාට කැලෑවක් හරහා යාමට සිද්ධ වුණා. ඒ කැලේ භයානක යක්ෂයෙක් හිටියා. ඒ යක්ෂයාගේ ලොම් ලිස්සන සුළු නිසා ඒ යක්ෂයා සිලේසලෝම යක්ෂයා කියලයි ප්‍රසිද්ධ වුණේ. කිසිවෙක් මේ කැලේට ආවේ නැහැ. ඒත් කුමාරයා කිසි බයක් නැතුව කැලේ මැදින් ගමන් කළා. ඈතින් එන කුමාරයාව දැක්ක යකා පුදුම වුණා. කිසිවෙක් ඉන්න බය කැලේට තනියෙන් එන කුමාරයා දැකපු යකාටත් ටිකක් බය හිතුණා. කුමාරයාව කෙසේ හෝ මරා කෑමට සිතූ යකා කුමාරයා ඉදිරියේ දරුණු විදියට පෙනී හිටියා. නිර්භීත කුමාරයා යකා සමග සටන් කරා. ඒත් යකාගේ ලිස්සන සහ ඇලවෙන ලොම්වල කුමාරයා සටන් කරන්න ගත්ත ආයුධ 5ම ඇලවුණා. ආයුධ සියල්ල අහිමිවුණු කුමාරයාව දැක්ක යකා සතුටින් hina වුණා. දැන් ඉතින් මොහුව කාදමන එක පහසු වැඩක් කියලා යකා සිතුවා. යකාගෙන් බේරී යාමට දැන් කුමත් කරන්නේදයි කුමාරයා කල්පනා කළා. ඔහුට බය හිතුණත් ඔහු ඒ බව නොපෙන්නා නිර්භීත ලෙස හිටගෙන හිටියා. පැරදිලත් බය නැතුව ඉන්න හැටි. දැන් මම ඔහේව මරාගෙන කනවා. මම මොකටද බය වෙන්නේ? මාව පරද්දන්න කාටවත් බෑ. පුළුවන් නම් මාව මරාගෙන කනවා. ඒත් මතක තියාගන්නවා මගේ ඇඟ ඇතුලේ තියෙනවා විෂ සහිත ආයුධයක්. මාව කෑව ගමන් ඔහේව පුපුරලා යයි. නිර්භීත ලෙස කුමාරයා කියද්දී යකා බය වුණා. ඇත්තටම ආයුධයක් ඇති. නැත්තං මේ තරම් විශ්වාසෙන් බයක් නැතුව මං වගේ යකෙක් ඉස්සරහා මිනිහෙක්ට ඉන්න බෑ. හොදයි. මට දැන් තමුන්ව කන්න වුවමනාවක් නෑ. මගේ බඩ පිරිලා. ඒ නිසා ඉක්මනට මෙතනින් යනවා. එහෙම කියපු යකා එතනින් අතුරු දහන් වෙලා ගියා. මොලේ පාවිච්චි කරලා යකාගෙන් බේරුණු කුමාරයා hina වෙවි සතුටින් මාලිගාව බලා ගමන් කළා. ස්තුතියි. මෙවැනි රසවත් කතා නැරඹීමට කතන්දර දූපතට නැවත එන්න.